පුරවරයට ඇය නම් රැජිනිය වෙතිය සීනිංග පැන්දෙන කාලය දුටුවම මේ සුකුමාලිය දියන වඩන තවුසෙක් වුව අතහැර එනවනි සීලය ඉලා තුඩසයක් වගේ නාසය මිනිකට දෙකක් වගේ තාරා මාරිය එක් දවසක් මේ වගේ තැනැත්තෙක් දකිනවා සිටු මැදුරට දිය අදිනා දරපලනා මේ කරනා සුදු කුමාරිය ඒ රූපන් තරුණා දැක හිත බැඳුනා රූපත් මේ කාර තරුණා වෙත කුමාරිය පැමිණෙනවා සිටු කුමරි ඉඳන් අදර වදන් පවසනවා රූපත් මේ කාලයට තනියදී ආචාරා කුමරිය ඒ රූපත් මේ කල්පනාට මේ වගේ වදන් කියනවා දෙවෙනි පුතාව බිහි කරලා ඒ කිරි දරුවාවත් තුරුළු කරගෙන වනාන්තරේ ගසක් මුල ඉන්නවා ස්වාමියා තම බිරිඳත් දරු දෙදෙනාව දැකලා සන්තෝෂයටපත් වුණා අන්න ඒ වෙලාවේ ආස කළු කරමින් මින පුපුරමින් විදුලි කොටමින් මහා වර්ෂාවක් ඇති වෙනවා තම බිරිඳත් වර්ෂාවෙන් උදාගන්න තරුණ පියා ඇතුල් වුණා වනය තුලට අතු කඩන්න තරුණ නාගයෙක් අයියෝ තරුණයාට දන්ත කළා තරුණ පියා මැරි වැටුණ මහ වනයේ සොක් කඩන්න උමසක් අසල ඔලා කඩන විට ඒ කුඹසේ සිටි තරුණ නාගයෙක් තරුණ පියාට සත්කලා ඒ ශරීරගත වීම ඒ තරුණ පියා කුඹසසල මැරිලා සිට මනුලොවට පැමිණි මුතුමුන්දලා රජු බුදු පියාණන් වහන්සේට සෙවණ සැලසූ ඒ අසිරිමත් අවස්ථාව සිවසින් දැකගන්න.